Madhua Memes. හැබැයි අපි දන්නේ නෑ අන්න තියෙනවා සමහර ෆෝන් වල ඉතින් කාගේද දන්නේ නෑ නාමල් සර් මගේ සර් රාජපක්ෂ. ඉතින් අර ෆෝන් වල තියෙනවා. බැකෝ සමන්ගේ ෆෝන් වල තියෙනවා. ඉතින් අපි දන්නේ නෑ මේ නාමල්ද වෙන නාමල් කෙනෙක්ද අපි දන්නේ නෑ. මගේ සර් රාජපක්ෂ කියන්නේ මේ රාජපක්ෂ පවුලේ කෙනෙක්ද වෙන රාජපක්ෂ කෙනෙක්ද කියලා අපි දන්නේ නෑ. Oh my god! Wow! ඔබතුමා හිතන විදිහට සාමාන්‍ය ඔබතුමාගේ නම්බරේ සෙව්වන්දියම් සේව් කරලා තියෙන්නේ නැත්තේ කොයි විදිහටද? සෙව්වන්දිගේ ෆෝන් එක චෙක් කරපු අයගෙන් තමයි අහන්න ඕනේ. දැන් මට පේන විදිහට ඒ ෆෝන් එක ගොඩාක් අය චෙක් කරන්න හරි ආසාවෙන් බලන් ඉන්නවා. මගේ රාජපක්ෂ පාර්ලිමේන්තුවේ නිකන් ඇහුණා නම් ටිකක් කියනවා අපේ කවුද මහින්ද ජයසිංහ මහත්තයා. නෑ ඉතින් එතුමාට කොහොමත් රාජපක්ෂ නාමල් කියන ඒවා හීනෙනුත් පේනවා. ඒ හින්දා මගේ රාජපක්ෂ මගේ නාමල් කියලා හීනෙන් නැගිටද කියන්න මන් දන්නේ නෑ. Okay. මගෙන් අහනවා කොන කපලද කියලා අහනවා උරු මස් කාලාද කියලා අහනවා. ඔව් මගේ කොන කපල තමයි තියෙන්නේ. කොන කපල ඔයගලන්ට පාන්ද? ඒක නලින් නැමතු අපේ කාලේ අපිට මතක් වෙන්නේ සුවන්තිකාලා අරවින්දලා. අපි දන්නේ ඒවයි ක්‍රීඩකයෝ සහ අනෙකුත් නළු නිළියෝ වෙන්න පුළුවන්. දැන් ඔබතුමාලා මම නමත් කියන්න ලැජ්ජයි. දැන් මේ මොනවද ඔබතුමාලා අද දරුවෝ මොනවද දන්නේ නැද රටේ වීරයෝ කවුද ඔබතුමාලාගේ? මේ කුඩුකාරයෝ. Nice. අපි කියන්නේ ඕන කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදීව ඇවිල්ලා ඕන මිනිමරුවෙකුට අවස්ථාව තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පිවිසි. මේකක් කියන්නම් පොලිසිය බාර ඇමතුමා පුළුවන් නම් අපි මරන්න මැරුවොත් හොල්මනක් වෙලා හරි ඇවිල්ලා අපිත් පලි ගන්නවා. අපිව මරන්න යනවා. කවදාවත් නෑ. ඔබතුමා හොල්මනක් වෙලා නම් එන්න එපා. සැබෑ ජීවිතේ දැක්කවත් බය හිතන මූණක් තියෙන්නේ. හොල්මනන්න වෙන්න එපා. හොල්මනන්න වෙන්න එපා. නිකන් දැක්ක උදේට දැක්කව බය හිතන. හොල්මනක් වෙන්න එපා. අපි ඔබතුමාව ආරක්ෂා කරනවා. මේ ඔබතුමා එක්ක දෙන ප්‍රශ්න නෙමෙයි මම කියන්නේ අවංකව මේ කියන්නේ. අපි යථාර්ථය තේරුම් ගන්න ඕනේ නියෝජක කතානායකතුමනි. අධිකරණ භූමිය ඇතුළට ගිහිල්ලා නඩුකාරවරිය ඉදිරිපිට ඝාතනය කරන පුද්ගලෙක්ව අධිකරණය ඇතුළේ ප්‍රාදේශ සභාවක සභාපතිවරයෙක් ඔහුගේ ඉතිහාසය පිළිබඳව ඔහුගේ ක්‍රියාකාරකම් ඔබතුමාලා වෙනම ගණනදෙනු කරගන්න. නෑ අපි පාතාලයේ නවත්වනවා. පාතාලය මර්ධනය කරනවා කිව්වම ගුණ සම්පන්න ශිෂ්ට පුරවැසියෝ නම් කලබල වෙන්න ඕනේ නෑ. Emotional damage. විපක්ෂයේ මහත්තුරු ගණනාවක් කතා කරනකොට මට මතක් වුණා දරු මුලසන රුඩ මන්ත්‍රීතුමනි අර අබකෑ මිනිහගේ මොළේ දනවයි කියන කතාව. එක්කෙනෙක් නම් පැනලා දිව්වා අබ කාපු කෙනෙක්. කට්ටිය නම් දැන් නමකුත් හදලා. අපි කැමති නැහැ කියන්නේ නේද? මොකද නෑ මොළේ හරි මොකක්ද නමකුත් හදලා තියෙන. LTT සංවිධානයවත් මේ වගේ මේ බය නැතුව කාර්යාලය ඇතුළට ඇවිල්ලා මේ විදිහට තමුන්ගේ විරුද්ධවාදීන්ව වෙඩි තබලා ඝාතනය කිරීමේ ක්‍රියාවට පෙළඹුන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් යටතේ රටේ මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන එක මං හිතන්නේ ඉතාම භයානක තත්ත්වයක්. Stop it. Get some help. ඊට මාස 10කට විතර කලින් අර මීගස්සාරේ කජ්ජා කියන පුද්ගලයා සංවිධාන අපරාධය කියලා සම්බන්ධය කියලා හඳුනන පුද්ගලයා ඝාතනය වුණ වෙලාවේ ඒ වගේ මේ පාර්ලිමේන්තුවේ මේ විපක්ෂ නැගිටලා මේකට ආණ්ඩුව සම්බන්ධයි මේගොල්ලෝ අරගොල්ලොත් එක්ක වැඩ කරලා තියෙනවා දිගටම ආණ්ඩුව සම්බන්ධ කරන්න උත්සාහ කරා. හැබැයි මොකක්ද උනේ? මාස කිහිපයකට පස්සේ අපරාධකරුවා අහු වුණා. ළඟදී අහුවෙච්ච තව අපරාධ සැකකරුවෙක් ඔහු තුවක්කුව ලබා දුන්නේ ඔහු කියලා කිව්වා. දැන් සද්ද නැහැ. True. විපක්ෂයේ පළු වැඳගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා තිබුණා. මේ අපරාධ රාජ්‍ය නිර්මාණය කරපු කට්ටියම දැන් අද කළු වැඳගෙන ඇවිල්ලා විරෝධය දක්වන්න යනවනේ මේක දේශපාලන පසුබිමක් පෙන්වන්න. Emotional damage. කොහමද බොන්නේ 4600යි. ගල් බෝතලේ බොන්නේ. ඒකයි බියුවොත් තමයි ටැක්ස් එක හම්බෙන්නේ. බද්දා හම්බෙන්නේ. ටැක්ස් එකතු කරන්න බොන්න එපායි. ඌ බියුවොත්නේ අපි ටැක්ස් ගන්නෙ. රුපියල් 2000ට ගිය ආණ්ඩුවෙත් මං කිව්වා. හැබැයි ගිය ආණ්ඩුවෙත් කරේ නෑ. ගිය ආණ්ඩුවත් කෙලව ගත්තා. රුපියල් 2000ට 2500ට බොනේ කාට බෝතලේ දෙන්න පුළුවන්. චාමර උඹ මගේ එකා බං. අපි එදා ක්‍රීඩාව ප්‍රවර්ධනය කරේ සංස්කෘතියට කලාවට දරුවෝ ගෙනාවේ මතෙන් ඈත් කරන්න. හැබැයි ඒකටත් ඔබතුමාලා බැන්නා. බේබිලා රේස් පදිනවා කිව්වා ඒ කාලේ.
හිටපු මැති ඇමතිවරු නුවරලියෙන් ඉඩම් බෙදාගෙන වඩිවේල් සතාසිවම් මහින්දානන්ද සියබලාපිටිය හා ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිතේ අතර ලොවෙත් නැතිවෙන්නම 159ක් ඇඬෙන්නම දුන්නේ කෙඳිරි ගන්නවත් හුකු ගන්නවත් ලිස් දදා ඉන්න නෙමෙයි මා පෝය 13යි ලිස් 13යි පෝය 13ට ලිස් 13යි එච්චරයි එතනින් එහාට මොකුත් ගෙනියන්නේ කඩු ලිස්ට් එක ගත්තා චීස් ලිස්ට් එක ගත්තා ගෙවල් ලිස්ට් එක ගත්තා වන්දු ලිස්ට් එක ගත්තා කෝපි ලිස්ට් එක ගත්තා ෆොරින් ටුවර් ලිස්ට් එක ගත්තා බංගලා ලිස්ට් එක ගත්තා ජනාධිපති අරමුදල් ලිස්ට් එක ගත්තා වන්දි ලිස්ට් එකයි ඊට පස්සේ ගෙවල් ගිනි තිබු වියත්පුර ලිස්ට් අහලම පණ යනවා ඒ නිසා 159 කරන්න පුළුවන් ලිස්ට් දාන එක විතරද එතනින් එහාට මොකුත් බෑ